කොළඹින් අපිට බයිසිකලයක් මතක් වෙන තෙල් නැති කාලයක් එන්න ඕනේ. දූවිලි ටික පිහලා ගන්න තමයි දැන් නම් තියෙන්නේ. ලොකු අවුලකට කියලා තියෙන්නේ ඉස්සරහ රෝද හුලම් බහලා තියෙන්නේ. මේකේ තියෙන්නේ අර පරණ නෝමල් වෑල් කර තියෙන ටයිප් එක. මේ වෑල් කර තියෙන ටයිප් එක කොහොමත් කාලයක් යනකොට හුලං යනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට මම ගෙනාවා මෝටර් වෑල් එකක් තියෙන ටියුබ් එකක්. අපි බලමු මේක කොහොමද මාරු කරගන්නේ කියලා. මුලින්ම අපි බ්‍රේක් සිස්ටම් එක ඩිස්කනෙක්ට් කරගමු. මගේ බයික් එක නම් මෙන්න මේ විදිහට පන්නලා ගන්න පුළුවන් මෙතනින්. ඔයගොල්ලන්ගේ බයික් එකේ තියෙන දේ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි බයිසිකලේ අනිත් පැත්ත ගහගමු. එහෙම අනිත් පැත්ත හරවගත්තාම ලේසි වැඩේ කරගන්න. දැන් තියෙන්නේ රෝදේ ගලව ගන්න. මගේ බයිසිකලේ නම් මේ නට් එකෙන් 15. ඔයගොල්ලන්ගේ බයිසිකලේ ಜಾති අනුව ඒකත් වෙනස් වෙන්න පුළුවන්. දැන් තියෙන්නේ වෑල් කර ගලවලා ගන්න. ඔයගොල්ලන්ට පේනවාද මේක තියෙන තත්ත්වය? මෙන්න මේක නිසා තමයි කාලයක් යනකොට මේ මොඩල් වල අනිත් ඒවාට සාපේක්ෂව ගොඩක් ඉක්මනට මේ જાති වල හුලම් බයිනවා. මේක තමයි ඔක්කොටම හේතුව. දැන් අලුතෙන් ගෙනාපු ටියුබ් එකේ මේ විදිහට නෙමෙයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද ඒක තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවාද මෙතන යට නට් එකක් තියෙනවා. ඒකත් ගලව ගන්න ඕනේ. මේක තමයි මගේ බයිසිකලේ ටියුබ් සයිස් එක. ඕගොල්ලන්ගේ බයිසිකලේ මේ විදිහට ටයර් එකේ ගහලා ඉතින් මොන සයිස් එකද කියලා. හරි අපි දැන් මේක අන්බොක්ස් කරමු. මේ විදිහට තමයි ටියුබ් එක එන්නේ. මේ රබර් පටිය හරි වැදගත්. මේ ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අත් දෙකකින් ගියා. මෙන්න මේක තමයි මොකටර් වෑල් එක. මේකේ අරකට වඩා ගොඩක් කල් හුලන් ටික අල්ලන් ඉන්නවා. ඊළඟට තියෙන පරණ ටියුබ් එක එළියට කලවලා ගන්න. ඔයගලන්ට මේක ටයර් ලිවර්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ටයර් ලිවර්ස් දෙක නැත්නම් මෙන්න මේ වගේ හැන්ඩ් දෙකක් ගන්න ගෙදර තියෙන. හැබැයි මේ හැන්දේ උල නැති වෙන්න ඕනේ මෙන්න මෙතන. ඉතින් මම කාලයකට කලින් ගෙනාවු මෙන්න වගේ පැච් දාන රිපෙයාර් කිට් එකක් තියෙනවා. මම මේක පාවිච්චි කරේ නෑ ගොඩක් කල් ගෙනල්ලා ඔයගලන්ට පේන ඇති මේ කවරේ පාට ගිහිල්ලා තියෙන විදිහම කොච්චර කල්ද කියලා. ඉතින් මම මේක යූස් කරනවා. ඔයගලන්ට ටයර් ලිවර්ස් දෙකක් නැත්නම් අර විදිහට හැන්ඩ් දෙකක් පාවිච්චි කරන්න ඒක ගන්නට වැඩේට හරි. අපි මුලින්ම මේ විදිහට කතනක් මේව කරගෙන මේ විදිහට ලීවරේ දාගන්න ඕනේ. ටියුබ් එක මේ වෙන්නේ නැති වෙන්න. මේ ලීවර්ස් වල තියෙන මේක විශේෂත්වය තමයි මේ ගානටම දැම්මම පස්සේ අපිට මේ ස්පෝක් එකට හිර කරගන්න පුළුවන්. ආයෙ තව ටිකක් එහායින් ඊළඟ ලීවරේ දාගන්න. දාලා ටියුබ් එකට ඩැමේජ් වෙන්නේ නැති වෙන මීට ඇදගත්තා නම් හරි. මේකේ මේ ටයර් එක මාරු කරන්න නැති නිසා එක පැත්තක් විතරක් මේව කරගත්තා නම් ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටියුබ් එකේ වෑල් කර තියෙන පැත්ත මේ උඩට අරගෙන එහෙම සම්පූර්ණයෙන්ම එළියට ගන්න පුළුවන්. මේ ටියුබ් එක හොඳයි අර කාලයක් යද්දි හුලම් බහින ප්‍රශ්න නිසා තමයි මේක මාරු කරන්නේ. දැන් අලුත් ටියුබ් එක දාගමු. මුලින්ම මේකේ වෑල් කර තියෙන තැන තමයි එහෙම දාගන්නේ. ටයර් එක පොඩ්ඩක් මෙහෙම කරලා ගානට වෑල් කර දාගන්න. ඊට පස්සේ මේ ටියුබ් එක කියන්නේ පැටලෙන්නේ නැති වෙන්න ගානට දාගන්න. පැටලිලා හුලම් එහුවොත් එහෙම ඊට පස්සේ මේ බයිසිකලේ පදිනකොට මේක පුපුරන්න පුළුවන්. මෙන්න විදිහට ගානට දාගත්තා. ඊට පස්සේ තමයි අපි ටයර් එක දාගන්න ඕනේ. ටයර් එක මේ ගොඩක් ඉතින් මේක බයිසිකල් නිසා අතින්ම දාගන්න පුළුවන්. මේ විදිහට ටියුබ් එක පරිස්සම් කරගෙන මේ විදිහට ටයර් එක දාගන්න. ඔයගලන්ට කියන්නේ එහෙම අතින් දාගන්න අමාරු නම් ටයර් ලීවර් එකක් පාවිච්චි කරන්න. ඔන්න ඔය විදිහට දාගත්තා.
ඊට පස්සේ මේ වැල් එක මෙහෙම ඇදලා තියෙනවා බලන්න ඇදලා තියෙනවා නම් ගන්න. මෙහෙම ඇදලා කෙලින් කරගන්න. දැන් තියෙන්නේ හුලං ගන්න. ඩස් කැප් එක දාලා අහගෙන ටයර් එක බයික් එකට හයි කරගන්න. ඔන්න විදිහට අපි ටියුබ් එක මාරු කරගත්තේ. ගොඩක් කාලයකට පස්සේ තමයි බයිසිකලේ වීඩියෝ එකක් ගෙන ආවේ. දැන් ඉතින් මේක පොඩ්ඩක් හොදලා කරලා පදින් තමයි තියෙන්නේ. මේ දවස් ටිකේ තෙල් ප්‍රශ්නේ ගොඩක් ලංකාවට බලපාලා තියෙනවා. ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.